ඔයා හිතනවනං ඔයා වන්දින්න යන්නේ සැබෑම සෝමාවතියට කියලා පොඩ්ඩක් ඉන්න. ඔව්, ලංකා ඉතිහාසයේ වෙච්ච ලොකුම පුරාවිද්‍යා අතපසුවීමක් නිසා අපිට සැබෑ දකුණු දළදා වහන්සේ වන්දනා කරන්න තියෙන අවස්ථාව සම්පූර්ණයෙන්ම මගහැරිලා තියෙනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? අද අපි කතා කරන්නේ අහන්න අකමැති වුණත් ශ්‍රී ලාංකිකයෙක් විදිහට ඔබ අනිවාර්යෙන්ම දැනගත යුතු ඇත්තක් ගැන. මේක ඇහුවම ඔයාගේ ඉතිහාස දැනුම සම්පූර්ණයෙන්ම කනපිට හැරි. ආයුබෝවන් හැමෝටම. අද අපේ පොඩ්කාස්ට් එකෙන් අපි කතා කරන්නේ සැබෑ සෝමාවතිය. එහෙමත් නැත්නම් විල්ගම් වෙහෙර ගැන. ඔයාලා මේ වෙනකම් සෝමාවතිය කියලා වන්දනා කළේ වෙනත් තැනක් වෙන්න පුළුවන්. ඇත්තම කියනවනම් අපේ හෙළ දෙරණේ බෞද්ධ ඉතිහාසයේ නිවරදිව කියවා ගැනීම පරමාර්ථ දැක්මක් තියෙන බෞද්ධයෙකුගේ වගකීමක්. අපි මේ කතා කරන්නේ හිතලුවක් නෙවෙයි. ලිඛිත සාක්ෂි, භූගෝලීය සාධක සහ ඉංජිනීරු තාක්ෂණයේ එක්කයි අපි අද මේ කතාව දිගහරින්නේ. පාලි ධාතු වංශය, සිංහල ධාතු වංශය, ඒ වගේම ජිනකාලමාලි කියන ග්‍රන්ථවල ඉතාම පැහැදිලිව මේ ගැන තියෙනවා. ක්‍රිස්තුපූර්ව දෙවනි සියවසේදී මහින්ද මහරහතන් වහන්සේ ප්‍රමුඛ 69 රහතන් වහන්සේලා වැඩ සිටි භූමියේ තමයි දකුණු දළදා වහන්සේ නිදන් කරලා සෝමාවතී චෛත්‍ය හදලා තියෙන්නේ. ඉතින් කොහෙද මේ සෝමනුවර කියන්නේ? ධාතු වංශයේ පැහැදිලිවම කියනවා ගිරියබා රජු මේ ස්තූපය හැදුවේ සේරුවිල කෙළවර පිහිටි සෝමනුවර කියලා. ඔතන තමයි හැරවුම් ලක්ෂය. සේරුවිල කෙළවර කියන්නේ කොතනද? මෙතනදී අපි භූගෝලීය විද්‍යාව සහ අපේ පැරණි වාරි ඉංජිනේරු තාක්ෂණය ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. ආචාර්ය අර්ජුන තන්තිලගේ මහතා පෙන්වා දෙන විදිහට සේරුවිලේ ජලය දකුණු දෙසින් ඇතුළු වෙලා උතුරින් තමයි පිට වෙන්නේ. ඒ කියන්නේ ජලගතික විද්‍යාවට අනුව ගත්තත් සේරුවිල කෙළවර කියන්නේ එහි උතුරු දිශාව. හරියටම හරි. ඒ උතුරු දිශාවේ සේරුවිලේ ඉඳන් 72ක් වගේ දුරකින් තියෙන එකම පැරණි බෞද්ධ පුදබිම තමයි නෙළුම්ගම පිහිටි විල්ගම් වෙහෙර. එතකොට දැනට වන්දනා කරන සෝමාවතිය? ඒක තියෙන්නේ සේරුවිල කෙළවර නෙවෙයිනේ. ඒ නිසා තමයි අපි කියන්නේ මේක පුරාවිද්‍යා ගවේෂණවලදී වුණු බරපතල අතපසුවීමක් කියලා. අපි තවදුරටත් සාක්ෂි හොයලා බලමු. ධාතු වංශයේ තියෙනවා කාවන්තිස්ස රජතුමා සේරුවිල මංගල මහා සෑය සංගසතු කරන්න සෝමනුවර ඉඳන් පෙරහැරකින් ආවා කියලා. ඒ ආවේ ඇඳිරි වැටෙන්න කලින් සන්ධ්‍යාභාගයේ බොහොම කෙටි වෙලාවකින්. දැන් හිතලා බලන්න, ඒ කාලේ තිබුණු ප්‍රවාහන තාක්ෂණයයි පාරවල්වල ස්වභාවයයි එක්ක සන්ධ්‍යාභාගයේ පෙරහැරකින් පයින් එන්න පුළුවන් දුර කොපමණද? 62ක දුරක් කියන්නේ හරියටම ගැලපෙන දුරක්. ඔව්. වාස්තු විද්‍යාත්මකව බැලුවත් මේ විල්ගම් වෙහෙරේ තියෙන නටබුන්, ඒ ගඩොල් බැමිවල තාක්ෂණය අනුරාධපුර මුල් යුගයට හරියටම සමානයි. ඒ වගේම එතන තියෙනවා ස්වභාවික ගල් ගුහා. මතක තියාගන්න, ලංකාවේ ගල් ගුහා කියන්නේ අර ගැඹුරු අඳුරු ගුහා නෙවෙයි. කටාරම් කෙටු ගල්ලෙන්. මේ කටාරම් තාක්ෂණය කියන්නේ වර්ෂා ජලය ගුහාව ඇතුළට එන එක වළක්වන්න අපි පැරැන්නෝ පාවිච්චි කරපු අති විශිෂ්ට ජල කළමනාකරන ඉංජිනේරු ශිල්පයක්. ඒ ස්වභාවික ගල්ලේන් වල තමයි අර කියන රහතන් වහන්සේලා වැඩ ඉඳලා තියෙන්නේ. පරිසරය, තාක්ෂණය, වාස්තු විද්‍යාව මේ හැම දෙයක්ම එකම තැනට ඇඟිල්ල දිගු කරනවා. ඒ තමයි විල්ගම් වෙහෙර. දන්නවද? ඔය අතරේ මේ ප්‍රදේශයේ ගැමියන් අතර තියෙනවා පුටි ජන ප්‍රවාදයක්. මේ නටපුන් වෙලා තියෙන විල්ගම් වෙහෙර අවටින් විශේෂයෙන්ම පෝය දවස්වලට මහා රැට නිල් පාට ආලෝක ධාරාවක් අහසට විහිදෙනවා සමහරු දැකලා තියෙනවලු. ඇත්තටම ඒක මිත්‍යාවක් වෙන්න පුළුවන්. ඒත් ගැමියු විශ්වාස කරන්නේ ඒ සැබෑ දකුණු දළදා වහන්සේගේ තේජස තාමත් ඒ භූමිය ආරක්ෂා කරනවා කියලයි. ඒ කතාව ඇතුලේ විද්‍යාවට වඩා තියෙන්නේ මේ භූමිය කෙරෙහි තියෙන අසීමිත භක්තිය. එහෙනම් කොහොමද මෙච්චර ලොකු වැරදීමක් වුණේ? ඒක වුණේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මූලකාලීන ගවේෂණයන් වලදී. කැලෑවෙන් වැහිලා තිබුණු මේ ප්‍රදේශ සිතියම් ගත කරද්දී සැබෑ සාධක නිසි විදිහට ගලපා ගන්න බැරි වුණා. වෙනත් චෛත්‍යයක් සෝමාවතිය විදිහට නම් කෙරුණා. ප්‍රතිඵලය? සැබෑ සෝමාවතී පුදබිමයි එහි වැඩ සිටින දකුණු දළදා වහන්සේ මේ රටේ බෞද්ධ ජනතාවගෙන් ඈත් වුණා. වන්දනාමාන කරන්න තිබුණු අවස්ථාව දශක ගණනාවකට යටපත් වුණා. අපි මේ කතා කරන්නේ කවුරුත් වැරදිකාරයෝ කරන්න නෙවෙයි. ඉතිහාසයේ සිදු අතපසුවීම් හඳුනාගෙන ඒවා නිවැරදි කරගන්න එක අපේ යුතුකමක්. ඔව්.
වංශකථා සාක්ෂි, ජලගතික විද්‍යාව, කටාරම් තාක්ෂණය සහ දුර ප්‍රමාණය කියන මේ හැම දෙයක්ම සාක්ෂි දෙනවා සැබෑ සෝමාවතිය කියන්නේ නෙළුම්ගම පිහිටි විල්ගම් වෙහෙර කියලා. දැන් තීරණය තියෙන්නේ ඔබ අතේ. ඔබ ඊළඟ වතාවේ සීරුවිල පැත්තේ යද්දි නෙළුම්ගම විල්ගම් වෙහෙරට යන්න අමතක කරන්න එපා. ඒ නටබුන් අතරේ තියෙන්නේ අපි සැබෑ ඉතිහාසයයි. ඉතිහාසය කියන්නේ ගල් වෙච්ච දෙයක් නෙවෙයි. අලුත් සාක්ෂි එක්ක අපි අපේ දැක්ම අලුත් කරගන්න ඕනි. සැබෑ සෝමාවතී සෑරදුන් හඳුනාගෙන එයට නිසි ගෞරවය ලබා දෙමු. හරියටම හරි. අදට අපි සමුගන්නවා. මේ වැදගත් පණිවිඩය තවත් කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්න. ඉතිහාසයේ ඇත්ත හොයන තවත් කතාවකින් අපි ආයෙ හමුවෙමු. සුබ දවසක්. මතක ඇතුව අපි හිස්ට්‍රී මිස්ට්‍රී YouTube channel එක subscribe කරන්න. ස්තුතියි.